අපි දකින විදියටත් කාලයක් තිස්සේ අපි කතා කරපු විදියටත් අපේ රටේ අධ්‍යාපනය අපි හරියට හදාගන්න නැතුව මේ රටේ සංවර්ධනයක් ගැන කතා කරන්න බෑ. ඉතින් එතනදී මේ සංවර්ධනයත් පුනරුදයක් තුල ආර්ථික පැත්තෙන් විතරක් නෙවෙයි අපි ඒක අර්ථකථනය කරලා තියෙන්නේ. ඒක නෙවෙයි විතරක් නෙවෙයි අපි අරමුණු කරගෙන තියෙන්නේ. ඔව් දරිද්‍රතාවය නැති වෙන්න ඕනේ, දුප්පත්කම තුරන් වෙන්න ඕනේ, ආර්ථික වර්ධනය ලැබෙන්න ඕනේ. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒකෙන් විතරක් රටක් දියුණුයි, රටක් ශිෂ්ට සම්පන්නයි කියලා අපි හිතන්නේ. එතන ආධ්‍යාත්මික වෙනසක් අනිවාර්යයි. එතකොට මේ ආධ්‍යාත්මික වෙනස තුල අපි හිතනවා සමාජය තුල තිබිය යුතු වටිනාකම් බහුලව තිබිය යුතුයි සහ පිළිගත යුතු වටිනාකම් තියෙනවා. ඒ සමාජය පැවතෙන්නත්, ඒ සමාජය දියුණුයි කියලා කියන්නත්, ඒ සමාජය ශිෂ්ට සම්පන්න වෙන්නත්. ඒතර අපි හිතනවා අපේ රට තුල නැති වී ගිය වටිනාකම් ගණනාවක් තියෙනවා. සාමූහිකත්වය, අනේකා ගැන හිතන එක, මෛත්‍රිය, කරුණාව වගේ දේවල් ශීඝ්‍රයෙන් අපේ සමාජය තුල නැති වෙලා තියෙනවා. සහ අතිශයින්ම ආත්මාර්ථකාමී පුද්ගලවාදී සම්බන්ධතා මත සංවිධානය වෙච්ච සමාජයක් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි හිතන විදියට ඒක අපේ අධ්‍යාපන ක්‍රමය තුලින්ම ප්‍රවර්ධනය වෙලා තියෙනවා වාසනාවකට. අපේ තියෙන මේ අතිශයින්ම තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් උගන්වන්නේ පුද්ගලයෙක්ට මේ සිස්ටම් එක තුල ගොඩ යන්නේ කොහොමද කියන එක මිසක් සමාජයක් හැටියට තව කෙනෙක් ගැන හිතලා, සබාධර්මය ගැන හිතලා, පරිසරය ගැන හිතලා, සතාසිව්පාව ගැන හිතලා එහෙම අර සහකම්පනය තියෙන එහෙම සමාජයක් ගැන නෙවෙයි. මොනවා කරත් අනිත් එක්කෙනාව පාගගෙන, පෙරලගෙන, මරාගෙන හරි තමන් ඉදිරියට යන්න කියන එක තමයි අපි අපේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුලින් උගන්වන්නේ. ඒ නිසාම තමයි අපි හිතන්නේ අර අපි දකින, අපි බලාපොරොත්තු වෙන ඒ ශිෂ්ට සම්පන්න සමාජය හදන්න නම් මේ අපි කරන්න උත්සාහ කරන අධ්‍යාපන පරිවර්තනය තුළ අර ආධ්‍යාත්මික පැත්ත අතිශයින්ම වැදගත් කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ආගම උගන්වන විදිය පොතට සීමා නොකර ඒ විශේෂයෙන්ම අපි අපේ සියලු ආගම්වල කියලා දෙන ඒ වටිනාකම් විශේෂයෙන්ම සමාජ සම්බන්ධතා, පුද්ගල සම්බන්ධතා මීට වඩා දියුණු කරගන්න පුළුවන් වෙන ඒ ගුණාංග ප්‍රවර්ධනය කරන්න පුළුවන් විදියට අපි හිතනවා ආගම පාසල් අධ්‍යාපන පද්ධතිය තුල උගන්වන්න ඕන විතරක් නෙවෙයි ඒවා භාවිතාව තුලින් පෙන්눔 කරන්න ඕනේ කියලා. ඒක පාසල සංවිධානය වෙලා තියෙන විදිය, පන්ති කාමරය සංවිධානය වෙලා තියෙන විදිය, අපි ඒ සියල්ල තුලින්ම මේවා ප්‍රවර්ධනය වෙන විදියට අපි මේක වෙනස් කරන්න ඕන කියන එක අපි විශ්වාස කරන දෙයක්. ඒ නිසා අපි හිතනවා වහන්සේලාට විශාල ආශිර්වාදයක් සහ උපදෙස් දෙන්න පුළුවන් වෙනවා මේ බුද්ධ ආගම කියන විෂය විතරක් නෙවෙයි. නමුත් පොදුවේ මේ අපි කරන්න බලාපොරොත්තු වෙන පරිවර්තනය තුළ අර ආධ්‍යාත්මික පැත්ත තව කොහොමද අපි පොහොසත් කරන්නේ, කොහොමද තව අපි ඒක ශක්තිමත් කරන්නේ කියන තැනින් මැදිහත් වෙන්න කියන ඉල්ලීමත් මම වහන්සේලාගෙන් මං ඉල්ලා